මම මේ අද හදිස්සියේ මේ වීඩියෝ එකක් දාන්න හිතුනේ. මම සාමාන්‍යයෙන් දාන්නේ නැහැ මේ වගේ වීඩියෝ. වීඩියෝ එකක් දාන්න හිතුනේ මේ දැන් සමාජ මාධ්‍ය වලට Facebook එකට YouTube එකට දැන් අපි ගියපු ගමන් දැන් මේ අද දවසේ මම දැන් ගියපු වෙලේ ඉඳන් දකින්න ලැබෙන්නේ ඊයේ කවුද ළමෙක් Facebook live එකක් ගිහිල්ලා ඒක live එකේ ඉද්දිම එයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා ඊට පස්සේ සිගරට් බොනවා ඒක බීලා ඉවර වෙලා එයා බෙල්ලල දා ගන්නවා. ඉතින් දැන් මේ තමන්ගේ මේ බොහොම අමාරුවෙන් ලැබිච්ච මේ ජීවිතේ ලයිව් එකක් ගිහිල්ලා විනාශ කරගන්න තරම් ප්‍රසිද්ධිය මිනිස්සුන්ට පෙන්නගෙන බෙල්ලල දා ගන්න තරම් කොච්චරනම් පිරිහිනාද කියලා තේරෙනවද දැන්? ඒ ළමයා කොහම හරි දැන් මම දැක්ක හැටියට කොරියාවේ ගිහිල්ලා හොඳට සල්ලි හම්බ කරලා වාහන අරගෙන ගෙවල් දොරවල් හදලා ඒ තමන්ගේ මුදලින් හදපු ගේ ඇතුළට වෙලා උඩ තට්ටුවට වෙලා වෙල්ලල දා ගන්නවා. ඊට පස්සේ ලයිව් එක ඉද්දිම තමන්ගේ අම්මා ඇවිල්ලි වෙලා තමන් මේ මෙරලා ඉන්න පුතාව දැකලා ඉවරලා බදාගෙන අඬනවා. මේක මේ සමාජෙ කොතැනටද යන්නේ? මේ මොකද්ද මේ කරගන්න හදන්නේ? දැන් සමහර විට මිනිස්සුන්ට සමහර හැමදේම සල්ලි නෙමෙයි. සල්ලි ඇති වෙන්න ඇති. ඒ වුණාට මානසික සුවේ නැති වුනහම ඒක ඊට වැඩි ප්‍රශ්නයක් වෙන අවස්ථා තියෙනවා. ඒ වුණාට මේක මේ බොහොම අමාරුවෙන් ඔයාලට මේ හම්බෙලා තියෙන ජීවිතේ නැති කරගන්න තරම් ඔයාලට වැඩි ප්‍රශ්න තියෙන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා තව. ඔයාලා මේ ප්‍රශ්නයක් ආපුවාම දෙන මේ එකම විසඳුම සියදින් නසා ගන්න එකද? නැත්නම් ওই ප්‍රශ්න වලට උත්තර හෙව්වේ නැද්ද? උත්තර හොයන්න. ජීවිතය කියන්නේ මේ එක පාට මේ නිදහසේ ගලාගෙන යන්න පුළුවන් තැනක් නෙමෙයි. ප්‍රශ්න ගොඩක් එනවා මිනිස්සුන්ට. ජීවත් වෙලා ඉද්දි අනන්තව ප්‍රශ්න එනවා. ප්‍රශ්න ආපු ගමන් මේකෙන් ප්‍රශ්නෙන් පැනලා යන්න වගේ මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න. පුළුවන් තරම් මුහුණ දෙන්න. හැමදේම නැති වෙලා නැහනේ. පොඩ්ඩක් ඉවසලා බලන්න. නැතුව මේ Facebook එකට ලයිව් එකට ගිහිල්ලා අරක්කු බීලා සිගරට් බීලා ජීවිතේ විනාශ කරගෙන බෙල් වල දාගෙන ඒක ආදර්ශයක් විදියට දෙන්න හදන්න එපා. ඒක ආදර්ශයකට දුන්නා කියලා මොනවද ඔයාලට හම්බෙන්නේ? ඔයාලගේ දෙමව්පියන්ට, ඊතු සහෝදර සහෝදරියන්ට ඔයාව මේ පොඩි කාලේ ඉඳන් හදාගත්ත ඔයාගේ සමහර විට අම්මා තාත්තා කොහොමද දන්නේ? තාත්තා ඉන්නවද දන්නෙත් නැහැ. අම්මා විතරක් දන්නෙත් නැහැ පවුලේ ඉන්නේ දැන්. මේ මනුස්සයාට ඊට පස්සේ මොකද වෙන්නේ? එහෙම හිතන්න එපා. එහෙම කරන්න එපා. දැන් ඔයා ජීවිතය අතහැරලා ගිහිල්ලා ඉවරයි. මම මේ කියන්නේ ඔය ජීවිතේ නැති කරගත්ත ළමයට නෙමෙයි. දැන් ඔය වීඩියෝ එක බලන දැන්ට මේ ජීවත් වෙලා ඉන්න මිනිස්සු ඉන්නවනේ. සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය වලට ගිහිල්ලා බලලා මොකද්ද මේ කියලා හිතන. ඒ වගේ දේවල් ආදර්ශයට ගන්න එපා. ඔයාලගේ මේ ජීවිතේ අර්ථවත් විදියට අරගෙන යන්න. ප්‍රශ්න එනවා ප්‍රශ්න නැති වෙන්නේ නැහැ මිනිස්සුන්ට මේ ලෝකේ ජීවත් වෙලා ඉන්නකම් මේ ඉපදුනා නම් ප්‍රශ්න තමයි හැමදාම. ඔයාලා දැකලා තියෙන මේ රටේ නායකයෝ කොච්චර මේ සැප විඳපු නායකයෝ ඉන්නවද දැන් ප්‍රශ්න වෙලා තියෙනවා. ජීවිතේ හරි පිළිවෙලට අරන් යන්න. එතකොට ඔයාලට ප්‍රශ්න එනවා අඩුයි. ප්‍රශ්න ආවට ඒවට මුහුණ දෙන්න. ඔයාලගේ වයසට යනකම් ඔයාලගේ සාමාන්‍ය අවුරුදු ගාණක් ගත කරන්න. මේ ජීවිතය පොඩි කාලෙකදී විනාශ කරගන්න එපා. පුළුවන් තරම් ජීවිතය අරගෙන යන්න. මට කියන්නේ තියෙන්නේ එච්චරයි. මේ වගේ අර්ථවත් විදියට ජීවිතය ගත කරන්න මේ විනාශ කරගන්න නම් එපා. අපරාධි. ආයි හම්බ වෙයිද දන්නේ නැහැ. ඔයගේ ජීවිතයක් ආයි හම්බ වෙන්නේ නැහැ ලීසියකට. දැන් ඒ නිකන් අපරාධි විනාශ කරගත්ත ජීවිතයේ තියෙන මිනිස්සයාගේ අතපය හොඳට තියෙනවනේ. ඔయిత වැඩිය අතපය ඔයාලා දැකලා තියෙනවද? අත් දෙකයි කකුල් දෙකයි නෑ. සමහර විට මිනිසුන්ට මේ කියා ගන්න බැරි තරම් ලෙඩ තියෙන මිනිස්සු ඉන්නවා. ඒ වුණාට මේ මිනිස්සු ජීවිතේ නැති කරගන්නේ නෑනේ.
සමහර මිනිසුන්ට අවුරුදු ගණන් එක තැන ඉන්න මිනිස්සු ඉන්නවා. ඒ එක තැන හිටියා කියලා ඒ මිනිස්සු ජීවිතේ නැති කරගෙන නැහැ. ඒ මිනිසුන් උත්සාහය තියෙනවා. මං කවදා හරි නැගිටී. බලාපොරොත්තුවක් තියෙනවා. මට මේ දේ කරගන්න පුළුවන්. ඒකයි මිනිස්සෙක් කියන්නේ. නැතුව මේ හැම දෙයකම පැනලා යන මිනිස්සෙක් නෙමෙයි. දැන් ඔය සිය දිනසා ගන්නවා කියන්නේ පැනලා යෑමක් නේ කරන්නේ. මේ ලැබිච්ච ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්න නැතුව ඔයාලා පැනලා යනවනේ. දැන් පැනලා යන්න හදන්න එපා. ජීවිතේ ඔයාලා විඳින්න. ඒකයි මට කියන්න තියෙන්නේ මේව ආදර්ශයට ගන්න එපා. මේ ජීවිතේ අර්ථවත් විදිහට අරගෙන යන්න.